ඔස්ට්‍රේලියාවේ පසුගිය වසර 5 තුළදී මිනිස් ජාවාරම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ෆෙඩරල් පොලිසිය පෙන්වා දෙනවා. විශේෂයෙන් බලහත්කාරව සිදු කෙරෙන විවාහ සඳහා සහ ශරීරවල අභ්‍යන්තර කොටස් ලබා ගැනීම සඳහා මෙම මිනිස් ජාවාරම් යොදා ගැනෙන බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම ෆෝස් ලේබර් හෙවත් ගෘහ සේවා කර්මාන්තශාලා සහ ගොඩනැගිලි ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර සලහාද හියුමන් ට්‍රැෆිකින් සිදුවන බව අනාවරණය වී තිබෙනවා. මේ අතර ස්ලේවරි, සෙක්ෂුවල් එක්ස්ප්ලොයිටේෂන් වැනි අනිසි ලිංගික කටයුතු සඳහාද පුද්ගලින් යොදා ගැනීමට මිනිස් ජාවාරම් සිදු කරන බව සඳහන් වනවා. මෙම ජාවාරම්කරුවන් දේශීය හෝ විදේශීය ජාල හරහා ක්‍රියා කරන අතර කුඩා සංගම්, මාෆියා කණ්ඩායම් සහ විශාල සංවිධාන ලෙසද ක්‍රියාත්මක වනවා. ඒ අනුව ෆෙඩරල් පොලිසිය සහ ඔස්ට්‍රේලියානු රජයේ ආයතන මෙම ජාවාරම්කරුවන් හඳුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර ඊට හසුව ඇති පුද්ගලයින්ගේ ආරක්ෂාව සලසා දීමට කටයුතු කරන බවයි පෙන්වා දෙන්නේ. එමෙන්ම පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ මිනිස් ජාවාරම් පිළිබඳව අවධානයෙන් සිටීමට සහ ඒ පිළිබඳ සැකමතු වන්නේ නම් පොලිසියට වාර්තා කරන ලෙසයි.